Hi guys. අද මම කරන්න හදන්නේ Gemini ලාගේ 1 year student ලාට දෙනවා pro version. දැන් මම තමගේ Google Drive එක පෙරලා ඉන්න මම ඔයාලත් එක්කම ගන්න හදන්නේ. හරි බලමු step by step. මාත් මේක දන්නේ නැහැ. මොකද හොල්ල නැතුව මේක කරන්නේ. ඔයාලත් එක්කම try කරන්නේ. ඔයාලට බලමු කොහොමද මේක කරන්නද කියලා. දැන් get offer ගියා. eligibility එක අපි කොහොමද verify කරන්න ඕනේ. ඒකත් ගියා. බලමු. country එක දැම්මා. ඒක ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා school. NSBM අපි ඇති කියලා හිතමු insurance. එහෙම ගන්නේ. First name Tisumita. Last name Bandar. Date of birth එක මං height මම ඕන දේ දේවල් height දෙනවා තියෙන්නේ. අපිට ස්කූල් එකට මේ ලොග් වෙන්න කියලා තියෙනවා LMS එකට මම හිතන්නේ. ඔව්. දැන් ඉතින් මට මගේ ස්ටුඩන්ට් එක මතක නෑ. කෝඩ් එක මම දැම්ම මතක විදියට. මේ ස්පේස් එකක් තිබිලා යන ඉස්සරහින් කොපි කරනකොට staying yes verification එක වෙනවා. ඔටෝම කට් වුණා. ඊට AI Pro මම දැන් මෙතනට යන්න නැත්තේ. with Google AI Pro මොකක්ද දෙවුනේ දන්නේ මන් දැන් account එක නැති වුණානේ එකපාරට අපි Google One bro මගේ ඇත්තටම තියෙන්නේ තාම අර ප්ලෑන් එක මං yearly pay කරන 5000 ගණන් මම හිතන්නේ ඒ හේතුව දන්නේ නැහැ බලමු මේල් චෙක් mail එකක් කරලා තිනවා you confirm your student ID you can get your subscription and no cost get AI Pro okay get to student offer I check करो दिखाई दे for dine යාලා pay on your phone මම කාඩ් එක සිලෙක්ට් කරන්න ඕනේ බලමු මගේ වැඩක් නැති කාඩ් එකක් දෙන්න නැත්නම් මම ආයෙත් 6000 කණක් ගෙවන්න ඕනේ මේ සල්ලි තියන් ඉන්නේ මම තාම subscribe කරා purchase fail decline the payment declines are often due influence transfer card district check you අපේ සල්ලි කැපෙනවද ඒතකොට නෑනේ
Perfetto. මම දන්නේ ඇත්තට මේ කැප් ඩික්ලයින් වෙන්නේ කියලා. සල්ලි තියන් ඉන්න කාඩ් එකක් දාන්නේ නැහැ නේ කොහොමද මේ වගේ වට. සබ්ස්ක්‍රයිබ් නෝ. බලලා කියනවා කැප් මොකද සල්ලි. වාසි 2 ටෙරාබයිට් එකක් තියෙනවා දැන් ස්ටෝරේජ් එක. ඔන්න ඔච්චර විනාඩි 7යි ගියේ මේ. කිසි අමාරු කමක් නැහැ වීඩියෝ එක නිකම්ම ඔය ප්‍රොසෙස් එක ගියා ගත්තා. මම බැංක් කාඩ් එකේ තත්ත්වය බලලා මේ වීඩියෝට මැට් කරන්න මේක. සල්ලි කැපිලාද නැද්ද කියලා. හරි විනාඩි 7ක වීඩියෝක් තිබේ. ගොඩක් වෙලාව ගියෙත් නෑ. මේ ඊසි ස්ටෙප් එකක් තියෙන්නේ. මම හිතන්නේ අපිට ඔක්කොම හම්බෙලා තියෙන්නේ. නෝට්බුක් එකෙන් යම් මේක ඔයාලා පාවිච්චි කරන්න. මේකේ මට දැන් හිතෙන්නේ මට සෑහෙන මේ පේපර්ස් රිසර්ච් පේපර් අපේ නෝට්බුක්ස් කියන අපිට සෑහෙනකට දාන්න පුළුවන්. දැන් ඉස්සර මට ලිබ්බේ 50කුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ දැන් අපිට තව පුළුවන් ඇඩ් සෝස් කරන්න. මේ සෝසස් අපිට වැඩි ගණන් දීලා මේ ප්‍රෝ වර්ෂන් එක විතර ප්‍රෝ වර්ෂන් එක එනේබල් වෙලා තියෙනවා. අපි ජෙමිනයිට යමු. ජෙමිනයි දැන් මට මං හිතන්නේ ප්‍රෝ වර්ෂන් එකක් තියෙනවා. create video dynamic deep research. ප්‍රෝ වර්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ. මට මේ කලින් පෙන්න ආවේ ඒකෙත් ප්‍රෝ පෙන්වලා. අන්න ඔහමයි ඔය ටික කරගන්න. easy step එකක් තියෙනවා. හරි මේ වීඩියෝ එක මෙතන ඉවරයි. easy and short and video unplanned video එකක්. ඔයාලත් එක්කමයි කරේ. මම දන්නේ නැහැ. මම සල්ලි කැපුණාද කියන එක edit එකේදී පෙන්නනවා. හරි bye. හරි guys editing එකේදී හිටියේ. මම හිතන්නේ ඒක කැපිලා තියෙන NSB ලව international payment accept කරන්නේ නැති ඉඳ හරියට. ෆ්‍රී මිලගේ payment එක approve වෙලා තිබ්බා. කීයකට කැපිලා තිබ්බේ නැහැ. refund චෙක් කරගන්නවත් මේ කැපිලා තිබ්බේ නැහැ. ඩොලර් එකක්වත් මේ කොහොමද මම එන වීඩියෝ බලවට thank you. මම හෙට දානවා international student ID එක ගන්න වීඩියෝ. හරි bye.